හායි good morning කොහොමද ඔයාලට මං උදේම නැගිටලා වතුරු වීදුරුවක් බීලා දැන් උයන්න පටන් ගන්න හදන්නේ මුලින්ම මම හාල් එක ලිපේ තියලා දැන් අඹරැල්ල කරි එක හදන්න යන්නේ මුලින්ම වංගෙඩියට ඉඟුරු සුදු ලූණු එනසල් කුරුඳු දාලා හොඳට කොටා ගන්නවා ඊට පස්සේ කරපිංචා ලූණු ඒ ඔක්කොම මම ලෑස්ති කරගත්තා. දැන් භාජනයක් ලිපේ තියලා මිරිස් කුඩුයි 3-5යි දාලා ඒ ටික පොඩ්ඩක් බැද ගන්නවා. මේ ටික බැදුනට පස්සේ ඒකට ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා තව චුට්ටක් බැද ගන්නවා. දැන් මේ මිශ්‍රණය අඹරැල්ල එකට දාලා හොඳින් කවලම් කර ගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය දාලා හොඳින් මේක තෙලේ ටෙම්පරාදු කර ගන්නවා. මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ මේකට කරපිංචා ලුණු දාලා තව ටිකක් හොඳට ටෙම්පරාදු කර ගන්නවා. මේක ටෙම්පරාදු වුණාට පස්සේ සීනි ටිකක් තෙලේ දාලා චුට්ටක් කවලම් කරලා ඒකම අඹරැල්ල කරි එක දාලා හොඳට කවලම් කරගෙන වතුරක් දාලා හොඳින් තඹ ගන්න ඕනේ. දැන් ලුණු බලලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාන්න ඕනේ. දැන් මේක හොඳට උයා ගන්නවා. දැන් මම මේ හදන්න යන්නේ සොසේජස් බැඳුමක්. මුලින්ම භාජනයට තෙල් ටිකක් දාලා සොසේජස් කරල් ටික හොඳට බැද ගන්නවා. ඒකට කරපිංචා ලූණු අමු මිරිස් තක්කාලි දාලා හොඳට කවලම් කරගන්න. මේ ටික හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට දානවා කෑලි මිරිස් ලුණු මේ දෙක දාලා හොඳට කවලම් කරගන්නවා. ගම් මිරිස් චුට්ටකුත් දානවා. දැන් මේක හොඳට තෙලෙන් බැදෙන්න ඕනේ. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට රම්පේ කරපිංචා ලූණු දාලා හොඳට ටෙම්පරාදු කරලා මම ඒකට දාගන්නවා කපාගත්තේ ලීක්ස් ටික ඔක්කොම දාලා ඒක තෙලින් පොඩ්ඩක් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට දාගන්නවා කහ කුඩු චුට්ටක් ලුණු 3-5 චුට්ටක් කෑලි මිරිස් ටිකක් දාලා ඒක පොඩ්ඩක් හොඳින් කවලම් කරගන්නවා. දැන් හොඳට කවලම් වුණාට පස්සේ මිටි කිරි චූට්ටක් දාලා ඉවර වෙලා මම ඒක හිඳින්න උයා ගන්නවා. මේ හදන්නේ පිපිඤ්ඤා කරි එකක්. ඇතිලියකට පිපිඤ්ඤා ටික කපාගත්ත පිපිඤ්ඤා ටික දාලා ඒකට කරපිංචා ලූණු අමු මිරිස් දාලා ඒකට ලුණු චුට්ටක් 3-5 චුට්ටක් කහ චුට්ටක් ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා හොඳින් කවලම් කර ගන්නවා. දැන් දිය කිරි දාලා මේක හොඳට ඉදව ගන්නවා. මේක හොඳින් ඉදුණට පස්සේ මිටි කිරි ටිකක් දාලා මේක හොඳට උතුරව ගන්නවා. මේ තියෙන්නේ මම අද හදාගත්ත එක අඹරැල්ල කරිය පිපිඤ්ඤා සොසේජස් බෙදුම ලීක්ස් මේ හදන්නේ බබාගේ උදේ කෑම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා කරපිංචා ටිකක් දාලා ඒක ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට බටර් ටිකක් දානවා. බටර් ටිකක් දාලා දැන් කවුපි ටික දාලා පොඩ්ඩක් ඒක ටෙම්පරාදු කරගන්නවා. මේක ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කෑලි මිරිස් ලුණු චුට්ටක් දාලා තව ටිකක් ටෙම්පරාදු කරගන්නවා. දැන් මේක ටෙම්පරාදු වුණාට පස්සේ බිත්තරයක් දාලා මේක කවලම් කරගන්නවා. මේක තමයි බබාගේ උදේ කෑම එක.